කට්ටිය ඉතින් අපිට සරුංගලයක් කඩන් ඇවිල්ලා අපි ඇල්ලුවා නෙල්ලි ගණන් තමයි යාළුවනේ සරුංගලේ කඩාගෙන ආවේ. දැන් අපි යවන්න යන්නේ නයි පට්ටමක් වැඩි. පින්දු දිගක් නෑ යාළුවනේ. අපි එහෙනම් බලමු මේ කුඩේ අවලා. යාළුවනේ අපි සරුංගලේ නූල් දෙන ගමන් යාළුවනේ ඉන්නේ. ටිකක් දුර යනවා. සයිස් 6න් යාළුවනේ යවන්නේ. තට්ටුව ටිකක් ලොකුයි. තල්කූරු වලින් හදලා තියෙන්නේ. උලනුත් අඩුයි යාළුවනේ. අපි පළවෙනි පාර යවපු එක අසාර්ථක වුණා. අපි හුලන් නැති හින්දා ආයි අතන මැද්දා ආයි යවන්න තමයි යන්නේ අපි. අපි ආයි යවන ගමන් ඉන්නේ බලමු මේ පාරවත් අපිට උඩට යවා ගන්න පුළුවන් වේද කියලා. හුලන් නැහැ. චුට්ටක්වත් හුලන් නැහැ. හුලන් පාරක් ඇල්ලුවා යාළුවනේ. ඒ පාර නම් අපි ෂණික නූල් ටික දෙනවා යාළුවනේ. බලමු මේ පාරවත් අපිට උඩටම යවා ගන්න පුළුවන් වේද කියලා. ඒ පාර ටිකක් හුලනුත් ආවා. යාළුවනේ මෙච්චරයි නූල් තියෙන්නේ. අපි ඉතින් සරුංගලේ පුළුවන් හැටියට උඩට යවා ගත්ත යාළුවනේ. උඩු ළඟට අල්ලන්න ඇති වී කියලා හිතනවා යාළුවනේ. හරි අපි ඔතද්දි ආයි ඊතුරු වීඩියෝ එක ගමු. හරි අපිට තව සරුංගලයක් හම්බුණා. අපි ඒකේ අපේ නූල ගැට ගහලා අපේ ණයට නූල් මදි හින්දා යාළුවනේ මේ නූල් ඇදලා දෙනවා. ඒ රැලක් මේ උඩ යවල් තියෙන්නේ මේ මල්ලි කෙනෙක්ගේ රැලක්. අපි ඒකේ නූල් ටික ඇදලා අපේ ණයට දෙන ගමන් ඉන්නේ. ණයට නූල් මදි හින්දා. දැන් නම් උඩ උලන් අල්ලන්නම නූල් දීලා තියෙන්නේ. අපි මෙයාගේ මේ රැලේ නූල් සේරම දෙන්න ඉන්නේ යාළුවනේ. ඒ රැලස් සෑහෙන්න උඩ තියෙන්නේ. රැල අපි අතර මැද්ද දැන් අපි ණයට ඔක්කොම නූල් ටික දීලා තියෙන්නේ යාළුවනේ. දැන් නම් උඩ උලන් අල්ලලා තියෙන්නේ.